හායි මම ප්‍රසා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ කොහොමද අපි ඩිසිප්ලින් එක හදාගන්නේ කියලා. නැත්නම් විනය හදාගන්නේ කියලා. ස්වයං විනය කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් මම මේක ගැන හිතෙහිදී මට මතක් වුණා මගේ ෆේවරිට්ම YouTuber කෙනෙක් ඉන්නවා හැම්සා අහමඩ් කියලා. ඉතින් මම මේ කිව්ව හැම්සා අහමඩ් YouTuber හැම වෙලේම එයාගේ වීඩියෝ එකක් අවසානට කියන ලයින් එකක් නැත්නම් කෝට් එකක් තියෙනවා. නැත්නම් දෙබස් නැත්නම් අපි කියන්නේ වදනක් කියලා. අන්න ඒ වගේ එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ලයින් එක නැත්නම් මේ වදන ඩිසිප්ලින් එක හදාගන්න ඕනයි කියලා හිතන හැමෝටම එයාගේ රූල් එකක් විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලා මට නිකන් හිතුණා. ඇත්තට මේක නිකන් හිතුන දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම ඇත්ත. ඇත්තට මේක හරි. ඒක රූල් එකක් විදිහට වට පාවිච්චි කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයා එන්නේ කෝට් එක අදහනවා නම් නැත්නම් ඒකේ විදිහට වැඩ කරනවා නම් ඔයාට කවදාවත් ෆේල් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ ජීවිතේ. ඔයාට කවදාවත් ඩිසිප්ලින් එක කැඩේ කියලා හිතන්නවත් ඕන වෙන්නේ නැහැ. ඩිසිප්ලින් එක සිරාවටම කවදාවත් කැඩෙන්නෙත් නැහැ. ඉතින් මොකක්ද මේ කෝට් එක? ඉතින් ඔයා හැම්සව දන්නවනම් මේ වෙනකොටත් දන්නවා මේ කෝට් එක මොකක්ද කියලා. ඉතින් නොදන්න අයට මම කිව්වොත් ඒ කෝට් එක තමයි do the hard work especially when you don't feel like it. ඒ කියන්නේ මහන්සියෙන් වැඩ කරන්න විශේෂයෙන්ම ඔයාට ඒක කරන්න හිතෙන්නෙම නැති වෙලාවට. ඉතින් මේක හරිම සිම්පල් කෝට් එකක් වගේ ඔයාට හිතෙන්නත් පුළුවන්. සමහරට ඒක මාර පවර්ෆුල් කෝට් එකක් කියලා ඔයාට හිතෙන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මොකද්ද ඇත්තටම මේ කෝට් එකේ තියෙන විශේෂත්වය කියලා. ඉතින් ඩිසිප්ලින් එක නැහැ කියන්නේ විනය නැහැ කියන්නේ මොකද්ද? අපි කරන්න ඕන දේ මොනවද කියලා අපි කරන්න ඕන මොනවද කියලාත් දන්නවා, කරන්න ඕන කොහොමද කියලාත් දන්නවා, කරන්න ඕන කොතනදද කොයි වෙලාවෙද කියලාත් දන්නවා. හැබැයි නොකර ඉන්න එකනේ අපේ ඩිසිප්ලින් එක නැහැ කියන්නේ. ඒ කියන්නේ කම්මැලිකමනේ. ඉතින් අපිට මේ කම්මැලිකමක් හිතන වෙලාවට අපි මෙන්න මේ කෝට් එක මතක් කරගත්තොත් ඒ කියන්නේ do the hard work especially when you don't feel like it කියන එක. කියන්නේ මහන්සි වෙලා වැඩ කරන්න විශේෂයෙන්ම ඔයාට වැඩ කරන්නම හිතෙන්නේ නැති වෙලාවට කියලා. නැත්තම් ඔයා ඒක ෆලෝ කරනවා නම් ඔයාට කවදාවත් කම්මැලි විදිහට ඉන්න හිතෙන්නේ නැහැ. හිතන්නකෝ දැන් මට YouTube වීඩියෝ එක රෙකෝඩ් කරන්න හිතෙන්නේ නැහැ. මම ඒ වෙලාවෙම හිතනවා හරි. මේක තමයි හොඳම වෙලාව. මොකද මට දැන් හිතුන්නේ නැහනේ. මේ වෙලාව තමයි මට හරියටම ගැළපෙන වෙලාව මේක කරන්න. අන්න ඒ වගේ මයින්ඩ්සෙට් එකක් හදාගන්න. ඇත්තට මේක මයින්ඩ්සෙට් එකක්. මේක කෝට් එකක් ෆලෝ කිරීමවත් නෙවෙයි. මේක මයින්ඩ්සෙට් එකක්. ඉතින් ඔයා අනිත් වෙලාවදී කොහොමවත් වැඩ කරනවා. වැඩ කරන්න තියෙන හැබැයි වැඩ කරන්න හිතෙන්නේ නැති වෙලාවට කොටක් මම මහන්සියෙන් වැඩ කරනවා. ඉතින් මෙන්න මේ කෝට් එක ඔයා ෆලෝ කරන්න නැත්නම් ඒ මයින්ඩ්සෙට් එක ඔයාගේ ඔලුවට දාගන්න. කොයිම වෙලේවත් වැඩ අතාරින්න එපා. කරන්න තියෙන දේ නොකර ඉන්න එපා. ඒක කරන්න ගට හදාගන්න. ඉතින් ගට හදා ගැනීම ගැන නම් අමුතුවෙන් ඔයාලට වීඩියෝ එකකින් පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඔයාට අරමුණක් තියෙනවා නම් අරමුණක් දැනටමත් ඔයාලට තියෙන්න ඕන පිරිමියෙක් නම් ඒ වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕන. ඩිසිප්ලින් එක සමහරවිට බ්‍රේක් වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට මෙන්න මේ වගේ පොඩි පොඩි ට්‍රික්ස් නැත්නම් මේ වගේ මයින්ඩ්සෙට් එකක් දාගෙන ඔයාට ඔයාගේ වැඩේට ඔයාගේ අරමුණට යන්න පුළුවන් දිගටම. ඉතින් හැම්සා අහමඩ් කියන්නේ කවුද කියලා වට නිකන් පොඩි හරි අවබෝධයක් ලබා ගන්න ඕන නම් මම පුංචි දෙයක් එයා ගැන දැන් කියන්නම්. හැම්සා අහමඩ් කියන්නේ පාකිස්තානි කෙනෙක්. ඒ කියන්නේ පාකිස්තානයේ ඉපදුණු කෙනෙක්. එයා මූව් වෙනවා ඊට පස්සේ ඉංග්ලන්ඩ් වලට. ඉතින් ඉංග්ලන්ඩ් වල එයාගේ ෆැමිලි එක මේ විදිහට මූව් වෙලා එයාලා ජීවත් වෙනවා. ඉතින් මෙයා grow up වෙන්නේ ඉංග්ලන්ඩ් වල. ඉතින් brown kid කෙනෙක් විදිහට ඉංග්ලන්ඩ් වල මෙයා grow up වෙනවා. ඉතින් අනිත් white kids ලා වගේ මෙයාට හැමදේම ලැබෙන්නේ නැහැ. මොකද මෙයා දුබුරුහමක් තියෙන කෙනෙක් සහ මෙයාගේ පෙනුම මෙන්න මේ වගේ ටිකක් අවුල්. ඉතින් මෙයා මොකද කරන්නේ self improvement කරලා එයාගේ සම්පූර්ණ දේවල් ටික වෙනස් කර ගන්නවා. එයාගේ සල්ලි, එයාගේ පෙනුම, එයාගේ හැමදේම personality එක මේ හැමදේම වෙනස් කරගන්නවා. ඉතින් මෙයා මෙන්න මේ වෙනස් කරගත්ත දේවල් එයාගේ YouTube channel එක වෙන හැම්සා අහමඩ් කියන YouTube channel එකේදී කතා කරනවා. ඉතින් දැන් නම් අර ඉස්සර වගේම මෙයා channel එකේ active නෑ. නමුත් මෙයා contents දානවා. නමුත් කලින් වගේ නෙමෙයි. ඉතින් මෙයාට මේ වෙනකොට මිලියන 2කට වඩා followers ලා ඉන්නවා. ඒ වගේම මෙයා මිලියනර් කෙනෙක්. ඉතින් ඒ වගේම මෙයා මිලියනර් කෙනෙක්. ඒ කියන්නේ සල්ලි ගොඩක් හොයන පුද්ගලයෙක් මේ වෙනකොට. ඉතින් යා ජීවිතේ සාර්ථක වෙච්ච කෙනෙක්. විශේෂයෙන් පාකිස්තානයේ ඉපදිලා අර බ්‍රවුන් කිඩ් කෙනෙක් විදිහට ඒ රටේ මිනිස්සුන්ට එයා self improvement කියලා දෙනවා. ඉතින් අන්න ඒක මාර දෙයක්. ඉතින් දැන් වෙනකොට ඉතින් මෙයා white girls ලා date කරනවා. white guys ලටත් මූ කියලා දෙනවා කොහොමද white girls ලව ඩේට් කරන්න කියලා. ඉතින් එහෙන ඩයල් එක. ඉතින් ඩිසිප්ලින් ගැන යාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අනිත් දේ තමයි ඩිසිප්ලින් කියන එක බලෙන් කාටවත් දෙන්න බෑ. වීඩියෝ එකක් බලලා වුණත් ඔයාට ඉගෙන ගන්න බෑ. කැංග ඇතුලෙන් මෙන්න ඕන. ඔයාට ඒකට ගැට තියෙන්න ඕන. අරමුණක් තියෙනවා නම් ඒක සාක්ෂාත් කරගන්න ඩිසිප්ලින් එක ඕන. ඒ ඩිසිප්ලින් එක හදාගන්න. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න, like කරන්න. ඉතින් තවත් කෙනෙක්ට පෙන්නන්නේ මේක ඔයා like කරොත් විතරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයාට හිතන දේ තවත් කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් එයාට මේක වීඩියෝ එක share කරන්න. ඉතින් මතකනේ මං කිව්ව දේ do the hard work especially when you don't feel like it. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් ජය.